Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ඔයාලට කිව්වා වගේම දෙවැනි ප්‍රශ්නය අනුමාන වගේම තුන්වෙනි ප්‍රශ්නේ අනුමානත් මම අරන් ආවා. දෙවැනි ප්‍රශ්නෙට අදාළ අනුමාන බලපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම මගේ channel එකට ගිහින් ඔයාලට ඒ වීඩියෝ එකත් බලලා මගේ YouTube channel එකට එකතු වෙන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ ගත්තම තුන්වෙනි ප්‍රශ්නය අණු අංක 4ක් යටතේ තමයි ප්‍රශ්න අහන්නේ. ඒ අහන ප්‍රශ්න මොන පාඩම් වලින්ද හැදෙන්නේ කියලා තාම දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මම ඊට කලින් දාලා තියෙන වීඩියෝ එක බලලා ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. හරි එහෙනම් යමු බලන්න මාත් එක්ක මේ පාර අහන ප්‍රශ්න. දිනක බොජුම්පත්. ඒ කියන්නේ දිනක ආහාර වේලක් ලියන්න තමයි ඔයාලට මේ ප්‍රශ්නේදී අහන්නේ. ඉතින් අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් තමයි මේක. ඉතින් ඔයාලට පුළුවන් මම මේ දීලා තියෙන මාතෘකාව යටතේ බොජුම්පත් ලියන්න පුරුදු වෙලා යන්න. ඊට අමතරව තවත් මාතෘකා තියෙනවා. ඉතින් ඒවටත් පුරුදු වෙලා යන්න පුළුවන්. මම මේ අනුමාන විදිහට දෙන මාතෘකා ටික. බොජුම්පත් සකස් කිරීමේ වැදගත්කම. මේ ප්‍රශ්නෙත් අහන්න පුළුවන්. ඉතින් ඔයාලා වැදගත්කම් 4ක් 5ක් විතර ලියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ ආහාර වේල් සැකසීමේදී සැලකිලිමත් යුතු කරුණු. ඒකත් අරක වගේම කරුණු 4ක් 5ක් විතර හොඳට පුරුදු වෙලා යන්න. තවත් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමින්, තන්තු. ඉතින් මෙන්න මේවා ආහාරයට ගත්තමත් අපේ ශරීරයට මොන වගේ වැදගත්කමක් මොන වගේ කාර්යයක් ඒ වගේ ඉටු වෙනවද කියන ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. ඉතින් මේ මාතෘකාව යටතේ ඔයාලා වැදගත්කම් කරුණු 4ක් 5ක් විතර හොඳට ලියන්න පුරුදු වෙලා ගියොත් අනිවාර්යෙන් ඒ ප්‍රශ්නේ අමාරු වෙන එකක් නෑ ඔයාලට. ඒ වගේම තමයි මම මේ දීලා තියෙන මාතෘකා. ධාන්‍ය, අල, පළතුරු, මස්, එළවලු, කිරි නිෂ්පාදන, තෙල්, සීනි. ඒ වගේ මාතෘකාවක්. ඒ කියන්නේ ඒ වගේ වැදගත්කම් මොනවාද? අර කලින් වගේම වැදගත්කම කියලා ඔයාලගෙන් ප්‍රශ්න අහන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ගිය අවුරුද්දේ අහුවා මාළු ගැන. කියන්නේ මාළු ආහාරයට ගැනීමේ වැදගත්කම්. ඉතින් ඒ හින්දා මේ සැරේ මේ මාතෘකාව වලින් අහන්න පුළුවන් කියලා මම හිතනවා. තවත් අහන්න පුළුවන් අයඩීන් ඌනතාවයේ රෝග ලක්ෂණ වගේම ඒ ඌනතාවයෙන් වැළැක්වෙන්න අපි ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියන ප්‍රශ්නයත්. ඊළඟට අපෙන් අහන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ කියන පෝෂක යටතේ ඒවා අපි ආහාරයට ගත්තම කොහොමද ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ඔයාලගෙන් අහන්න පුළුවන් ආහාර වේලක ආහාර නම් කරලා ඒකේ තියෙන පෝෂ්‍ය පදාර්ථ මොනවාද? ඒ පෝෂ්‍ය පදාර්ථ ජීර්ණය සිද්ධ වෙන්නේ කොහොමද? එක්කෝ ආමාශය තුළ, එක්කෝ මුඛය තුළ, එක්කෝ ග්‍රහණය තුළ, නැත්නම් ශුද්ධාන්තය තුළ කොහොමද ඒ පෝෂක ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ කියලා වගේ ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ඊට පස්සේ ඇමයිනෝ අම්ල වර්ග දෙක යටතේ අදාළ ඇමයිනෝ අම්ල, ඒ වගේම තමයි ප්‍රෝටීන් වර්ග දෙකක් තියෙනවා, සම්පූර්ණ අසම්පූර්ණ කියලා. ඒ යටතේ විස්තර කරන්න එහෙමත් බලාගෙන යන්න. ඊට පස්සේ අවසාන වශයෙන් පෝෂණ වගුව, RDA සටහන වගේ දේවල් පිළිබඳ වැදගත්කමත් හොඳට බලාගෙන යන්න. ඊට අමතරව පුළුවන් ආහාර පිඟාන, ආහාර පිරමීඩය ගැනත් බලාගෙන යන්න. ඉතින් ප්‍රධාන වශයෙන් මේ දෙක බලාගෙන යන්න. ඉතින් ඕවා තමයි තුන්වෙනි ප්‍රශ්නෙට අනුමාන විදිහට මම අරගෙන ආවේ. ඉදිරියට මම ඊළඟ ප්‍රශ්න වලටත් අනුමාන අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා තාම මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අදම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයා මගේ වීඩියෝ අවසන් වෙනකම් බැලුවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාට මොන වගේ වීඩියෝද ඕනි කියලාත් කියන්න. ඉතින් තවත් දවසක මම අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්.